හොඳයි දරුවනේ අපේ වෙන ප්‍රශ්නාංක 18 මේ සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. ඔබට පේනවා ප්‍රශ්නය දී ඇති තොරතුරු අනුව එක්සි විශාලත්වයේ සොයන්න කියලායි දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ගැටලුව ඔබට දීලා තියෙනවා. වෘත්තයක් මත අඳින ලද චතුරස්‍රයක් මෙන්න මේ වගේ මුළු හතරම ගැවිලා තියෙනවා අපි හිතනවා වෘත්ත චතුරස්‍රයක් කියන කාරණාව. මේක අපේ 11 වසරේ වුණ ඔබට සිද්ධාන්ත කාරණාත් එක්ක උගන්වීම් කරනවා. අපි ඊට කලින් පෙර ආතුව මෙන්න මේ කොටස ගැන බලමුකෝ 9 වසර දෙනුමින්. මේ බලන්න මෙන්න මේකේ වැදගත්ම දෙන්න තමයි මේ ඊතල දාලා තියෙන රේඛා දෙක. ඔබ දන්නවා මේ තියෙන්නේ සමාන්තර රේඛාවක් නේද? ඉතින් මේ සමාන්තර රේඛාවක මෙන්න මේ වගේ එක ළඟ තියෙන C අකුරෙන් යුතු කෝණ වලට අපි කියනවා මිත්‍ර කෝණ කියලා. ඉතින් මේ මිත්‍ර කෝණ එකතු අංශක 180ක් වෙනවා. ඒ අනුව මම ලියනවා x එකතු 73 සමානයි අංශක 180යි. ඉතින් x වල අගය ගන්න 180න් 73 අඩු කරනවා. බලන්න හරිම පහසුවෙන් අපිට උත්තර ලබා ගන්න පුළුවන්. ඒතර උත්තර එනවා විශේෂ කරුණ මතක් කරමින් ඔන්න අපි පිළිතුරු ලබා ගත්තා 107යි කියන අංශක. එහෙනම් x යගේ අංශක 107යි පුතේ. හරි. හොඳයි. අපි යමු අපේ ඊළඟට අසමානතාවයේ ගැටලුව සඳහා. ඔබ දන්නවා විභාගයේදී අනිවාර්යෙන් ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යෙන්ම ලැබෙන දෙයක් තමයි අසමානතා කියන සංකල්පය නේද? ඉතින් x ධන 2 කියන කෙනා මෙන්න මෙහෙම සංකේතයක් ඉදිරිපත් කරලා තියෙනවා සමාන සංකේතෙත් එක්ක 6යි කියලා දීලා තියෙනවා. ඔබ දන්නවා මේකෙන් කියන්නේ මේ පැත්තේ අගයට වඩා මේ පැත්තේ අගේ විශාලයි. ඔබ දන්නවා 4 5 ශ්‍රේණි වල තමයි මේ විශාලයි කුඩායි සංකේත අපි සඳහා නේද ඉගෙනීම් කරන්නේ. මෙන්න මේ ඉරි කැලෙන් කියන්නේ සමාන සංකේතයක්. හරි. ඉතින් මම පාඩම් මාලාවල් වල මේක විස්තර කරලා තියෙනවා. අපේ දරුවෝ ඉතින් ඔන්න අපේ පොතත් එක්ක එකතුලා වැට්ටික් කරගෙන යනවා. හරි. ඉතින් අපි මෙන්න මේ වගේ ලියනවා පුතේ. x ධන 2 කුඩායි සමයි 6. මම මේ ධන 2 අයින් කරන්න. මෙතෙන්ට දානවා ඍණ 2ක්. මේ වගේ මේ පැත්තට ඍණ 2ක් දැම්මා. ඉතින් ධන 2ට ඍණ 2 කැපිලා ගියා x විශාලයි සමානයි 6න් 2ක් අඩු කළොත් එහෙනම් උත්තරේ ලැබෙනවා 4යි කියලා. ඉතින් මේක යහන්නේ අසමානතාවයේ විසඳා ධන නිකිලමේ විසඳුම් සියල්ල ලියා දක්වන්න කියලා. ඉතින් බලන්න x වල අගය 4ට වඩා කුඩා හෝ සමාන විය හැක. එහෙනම් මේක අපි කියන්නේ බලන්න 4ට වඩා x අගය කුඩා හෝ සමාන විය හැක. ඒ අනුව අපිට ලියන්න පුළුවන් x සඳහා අගයන් 4 ලියන්න පුළුවන් මොකද සමාන හින්දා. ඊට වඩා කුඩා කෙනෙක් ධන නිකිලයක් 3 2 1 වෙනනම් කවුරුවත් ධන නිකිල නැහැ. ඔන්න අපි එහෙනම් අසමානතාවයේ ගැටලුව විසඳා අවසන් කළා. හරි? හොඳයි. ඉතින් ඔන්න අපි යනවා ප්‍රශ්නාංක 20. ඔබ දන්නවා අනිවාර්ය ප්‍රශ්න විභාගයේදී අපිට බහුතරයක් ජනප්‍රිය ප්‍රශ්නයක් වෙච්ච ප්‍රතිලෝම සමානුපාත ප්‍රශ්නයක් ඔබෙන් විමසීම් කරනවා. දිනකට පැය 8 බැගින් දින 5ක් තුල මිනිසුන් 10 දෙනෙකු කරන ද කාර්ය ප්‍රමාණය මිනිස් පැය දින කීයද? ඉතින් මේ පරඩම් පටන් ගත්ත වෙලේ ඉඳන් බොහොම පොඩි කරුණු කීපයක් ඔස්සේ ඔන්න සංකීර්ණ වෙගෙන යන ගමන් තමයි තියෙන්නේ. මේ පළමු ප්‍රශ්න පත්‍රයේ අපි අද 20 වෙනි ප්‍රශ්නය මේ සාකච්ඡා කරන්නේ. එතෙන් පුතේ මිනිස් කාර්ය ඒකකයක් මයින්කොට දිනකට පැය 8 ගානේ දින 5ක් මිනිසුන් 10ක්. පුතේ ඉතින් 8 වරක් 5 40යි 40 ව 10ක් 400යි. නිකන් නෙමෙයි මිනිස් දින පැය. එහෙනම් මේ පිළිතුර වෙන්නේ 400යි මිනිස් පැය දින. ප්‍රශ්න අංක 21. 26 30 පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යයන් ලෙසගෙන අපගමන තීරුව සම්පූර්ණ කරන්න. 26 30 කියන පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගයයි ගන්න කියන්නේ. 26 30. ඔබේ ගැටලුව මෙන්න මේ වගේ ඉර තියෙනවා. මධ්‍ය අගය කියලා 28 දීලා තියෙනවා. ඒ වගේ මෙතන ඉහළ තියෙනවා පුතේ 21 25. ඉතින් මේ 10 වසරේ දෙවන වාරට දාලා කොටසක් ඔබ මේ දකින්න මෙන්න මේකේ උපකල්පිත මධ්‍යයන් ලෙස ගන්නවලු මෙන්න මේ මධ්‍ය අගය. ඉතින් මෙන්න මෙතන එතකොට අපි දානවා අනිවාර්යයෙන්ම මධ්‍ය අගයේ මේ උපකල්පිත අගයේ ඉදිරියෙන් තියෙනෝනේ බිඳුව. නේද? ඉතින් මෙතන මධ්‍ය අගයේ දීලා තියෙනවා 23යි කියලා. මෙන්න මෙතන අගය තමයි අපෙන් ප්‍රශ්න කරලා අහන්නේ.
ඔබ දන්නවා 28ට වඩා 23 කියන්නේ 5ක් අඩුයි. එහෙනම් අඩු කිරීම 5 කියන එක තමයි මෙන්න මෙතෙන්දී අපි යොදන්නේ. සංඛ්‍යාත ව්‍යාප්ති පාඩමේ බොහොම සරල ස්ථානයක් ගැන කතා කළේ. ඔන්න මම එනම් විස්තර කිරීම කරනවා දිගටම. එහෙනම් පුතේ මෙන්න මේකේ අපගමනය ලැබෙන්නේ අපිට පේන්නේ කීයද? ඍණ 5යි කියලායි තියෙනවා. ඒ වගේම මෙතන බිඳුව කියන සංකේතය යොමු කරන්න අවශ්‍යයි. අපි යනවා අපේ ඊළඟ ගාන සඳහා. බාන පුතේ ප්‍රශ්න අංක 22. 9 6 3 බිඳුව මෙන්න මේ ආකාරයෙන් සංඛ්‍යා රටාවක් දෙලා දෙනවා. කිනම් ශ්‍රේණියකට අයත් දැලියා හිස් කොටුවට අදාළ සංඛ්‍යාව සොයන්න තමයි තියෙන්නේ. අපි පොඩ්ඩක් ලියමු මේක අවරෝහණ සංඛ්‍යා රටාවක්. 9 6 3 බිඳුව. 9 6 3 බිඳුව මෙන්න මේ විදිහට අපිට හිස් කොටුවක් ලබා දීලා තියෙනවා. ඉතින් බලන්නකෝ මෙන්න මේ සංඛ්‍යා රටාව දිහා නේද? ඔබ දන්නවා මෙනකොටමත් ශ්‍රේණි පාඩම අවසන් අපි. සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද? ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේකේ පසුපදයෙන් පෙර පදේ අඩු කළොත් එහෙම බෙදුවොත් නෙමෙයි අඩු කළොත් එහෙම අපිට පැහැදිලිවම පේනවා මේ පසුපදයෙන් පෙර පදේ අඩු කළොත් 6න් 9ක් අඩු කළොත් ඍණ 3යි කියන කාරණාව. 3න් 6ක් අඩු කරත් ඍණ 3යි, බිඳුවෙන් 3ක් අඩු කරත් ඍණ 3යි පුතේ. එතකොට පසුපදයෙන් පෙර පදේ අඩු කළ විට ලැබෙන පොදු අන්තරය මේ ශ්‍රේණියේ නියතයක් වෙලා තියෙනවා මේ සංඛ්‍යා රටාවේ. එතකොට මේක අනිවාර්යයෙන්ම සමාන්තර ශ්‍රේණියක් බවට පත් වෙනවා. ඒ අනුව බලමු. ඉතින් අපේ මේ හිස් කොටුවගේ තමයි ඒක විමසීම් කරන්නේ. ඉතින් මම මෙහෙම ලිව්වොත් එහෙම වලට පැහැදිලියි කියලා මම හිතනවා. පොදු අන්තරය. පොදු අන්තරය සමානයි පසු පදයෙන් අඩු කරනවා පෙර පදය. මේකේ පසු පදයේ පෙර පදයේ කියන එක ඔබ දන්නවා කෑමට පෙර කෑමට පසු වගේ දෙයක් නේද? ඉතින් මෙන්න මේ වගේ පසු පදයට මම අල්ලා ගන්නවා 3 මෙයා තමයි පසු පදයේ වෙන්නේ. එන ඊට කලින් එක්කෙනා මෙන්න මෙයා තමයි පෙර පදයේ වෙන්නේ. ඉතින් පසු පදයේ අගේ 3යි පෙර පදයේ අගේ 6යි අඩු කළ විට ඍණ 3යි. මේක පැහැදිලි කියලා මම හිතනවා. ඉතින් මෙම රටාව කිනම් ශ්‍රේණියකට අයත්දයි කියලා ඇහුවා. මම පැහැදිලිව උත්තරයක් ලබා දුන්නා. මෙන්න මේ ආකාරයෙන් පසුපදයෙන් පෙර පදය අඩු කළ විට ලැබෙන පොදු අන්තරය නියත වන නිසා මෙය සමාන්තර ශ්‍රේණියක. මෙන්න මේ පිළිතුරයි ඔබ රචනා ප්‍රශ්නයකට විභාග ප්‍රශ්නයකට මේ වගේ ගැටලුවකට ඇහුවත් ඔබ ලිවිය යුත්තේ. ආයි කියන්නම් පසුපදයෙන් පෙර පදය අඩු කළ විට ලැබෙන පොදු අන්තරය නියත වන නිසා සමාන්තර ශ්‍රේණියකී කියලා ලියන්න ඕනේ. ඒ වගේම හිස් කොටුවට අදාළ අගේ අහනවා. ඉතින් බිඳුවෙන් අපි 3ක් අඩු කරගෙන ගියොත් එහෙම ඔබට වෙනවා මේ 9න් 3ක් අඩු කළාම 6ක් එනවා. 6න් 3ක් ගියාන් පස්සේ 3ක් එනවා. 3න් 3ක් ගියාම බිඳුවයි. එන හිස් කොටුවට ලැබෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ඍණ 3 කියන අගයයි. ප්‍රශ්න ගන්න. අපි යනවා අපේ ඊළඟ ප්‍රශ්නේ බලන්න. ගණන් අංක 23 අරය සෙන්ටිමීටර 7ක ඍජු වෘත්තාකාර සිලින්ඩරයක පතුලේ වර්ගඵලය අපි විමසීම් කරනවා. ඉතින් අරය සෙන්ටිමීටර 7ක ඍජු සිලින්ඩරාකාර වෘත්තයක්. අරය වෙන්නේ සෙන්ටිමීටර 7ක්. ඔබ දන්නවා සිලින්ඩරය ගැන මේ වෙනකොට. මෙන්න මේ වගේ අරය සෙන්ටිමීටර 7යි කියලා දීලා තියෙනවා. අරය සෙන්ටිමීටර 7ක ඍජු වෘත්තාකාර සිලින්ඩරයක පතුලේ වර්ගඵලය. ඉතින් ඔබ දන්නවා මේ පතුලක් අනිවාර්යයෙන්ම තියෙන්නේ වෘත්තාකාර මුහුණතක් අරය සෙන්ටිමීටර 7ක් වන. ඉතින් මේ ගැටලුව විසඳීම සඳහා යෙදිය යුතු සූත්‍රය වෘත්ත වර්ගඵලය ලබා ගැනීමයි 5r වර්ගය. 7න් 22 වැඩි කිරීම 7 වැඩි කිරීම 7 7ට 7 කැපුණා 22 7න් වැඩි කළොත් පුතේ මේ ගැටලු හදලා මට උත්තරේ කියන්න පුළුවන් 22 7න් වැඩි කළොත් 154යි 4ක් 2 14න් 4 එකක් ඉතුරුයි 4ක් 2 14යි 1යි 15යි 154යි වර්ග සෙන්ටිමීටර්. එනම් මේ ගැටලුව සඳහා පිළිතුර නිවැරදි ඒකකයක් සමග තිබිය යුතුයි 154යි වර්ග සෙන්ටිමීටර් දරුවනේ. හොඳයි අපි අපේ ඊළඟ ප්‍රශ්නය කෙරෙහි. අපේ ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙනවා ගණන් අංක 24 ඔබ හොඳින්ම දන්න රූපයක්. වෘත්තයකට මෙන්න මේ වගේ
එකම ඛණ්ඩයෙන් අඳිනු ලැබූ රේඛා කිහිපයක්ම තියෙනවා. එකම ඛණ්ඩයේ කෝණ දීලා තියෙනවා. මේකේ දීලා තියෙනවා මෙන්න මෙතන B කියලා ගියා, මෙතන C කියලා ගියා. ඉතින් මේ A වලගේ ඔබ දන්නවා මේ එකම ස්ථාන දෙකකින් පරිධි ආපාතනය කරන එකම ඛණ්ඩයේ කෝණ. අපි මේක පාඩම කරනකොට පුතේ ඇදලා පෙන්නවා, ප්‍රොජෙක්ටර් එක දාලා අපි කරලා පෙන්නවා ඔයගොල්ලන්ට. ඒ වගේම පරිගණක රූප සටහන් අතුරෙන් විස්තර කිරීම කළා. මම ඉදිරියේදී තියරි කොටස් වලට යම් යම් අපහසුතාවා තියෙන තැනටත් මේක පරිගණකයේ සහ අනිකුත් අපේ ස්මාර්ට් බෝඩ් පාවිච්චි කරලා ඉදිරිපත් කිරීම කරනවා. ඉතින් ඒකවත් එක්ක රැඳී සිටින මතකතු අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි දිගටම මේ වගේ වීඩියෝ දානවා. සිද්ධාන්ත සඳහා නව වීඩියෝ ඇතුළත් කිරීම කරන්නත් පටන් ගන්නවා. හරි. ඉතින් පුතේ මේකේ එකම ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා. ඒ කියන්නේ වෘත්තයක එකම ස්ථාන දෙකකින් මේ පරිධියට අඳිනු ලබන කෝණ සියල්ල එක හා සමානතර මේ A කියනගේ B ට සමානව B වලගේ C ට සමානයි. ඒතකොට අපෙන් අහන්නේ A සමානයි 30 නම් B C වලගේ එහෙනම් අපි ලියන්න පුළුවන් B සමානයි 30යි C සමානයි 30යි. හේතුව ඔබට ලියන්න පුළුවන්. දැන් ලියාගමු හරිද? විභාගෙට නෙමෙයි. මෙතෙන්දී ඔබට හේතුව ලියන්න පුළුවන්. වඩාත් හොඳ හේතුවක් ලියනවා නම් එකම ඛණ්ඩයේ කෝණ නිසා. පැහැදිලිව ලියාගන්න එකම ඛණ්ඩයේ කෝණ නිසා කියලා. හොඳයි. අපේ අද පළමු පත්‍රිකාවේ නම් අවසාන ප්‍රශ්නය කෙරෙහි මේ යොමු වෙන්නේ. හරි. එහෙනම් මම ඔන්න අපේ අවසාන ප්‍රශ්නේ සාකච්ඡා කරන්නයි මේ සූදානම. බලන්න අපේ අවසාන ප්‍රශ්නය එනවන සාකච්ඡා කිරීමයි කරන්නේ. ඉතින් ඔන්න මේ ගානේ දීලා තියෙනවා PQ PR ලක්ෂ වලට සමදුරින් යන්නා වූ. දැන් මේ වෙනකොට මේ ඇඳලා තියෙන රේඛාව එතකොට මේ කියන ලක්ෂ වලට සමදුරින් ගිහිල්ලායි තියෙන්නේ. බලන්න පුතේ මේ PQ PR කියන රේඛා දෙකට සමදුරින් ඇඳලා තියෙන මේ රේඛාව දීලා තිනවා. මේ ප්‍රශ්නේ අහන්නේ Q හා R කියන ලක්ෂ වලට සමදුරින් යන උපතේ නිර්මාණය කරන්න කියලා. ඉතින් අපි මෙන්න මේ ආකාරයෙන් Q හා R කියන ලක්ෂ වලින් මොකද කරන්නේ? සමදුරින් නිර්මාණය කිරීම ආරම්භ කරනවා උපතය. මේ බලන්නකො. අපි R ගේ ලක්ෂයෙන් කවකටුව තියලා Q කිට්ටුවට ගන්නවා පුතේ. දුරක් වලට පේනවා මෙන්න මේ වගේ කවකටුව R ගෙන් තියලා Q කිට්ටුවට දුරක් අරගෙන ඡාපයක් ඡේදනය කරනවා. ඒ වගේම මේ පැත්තේ ඡාපයක් ඡේදනය කරනවා. දෙපැත්තෙම ඡාප දෙකක් කැපුවා. Q ගෙන් කවකටුව තියලා මෙදුර වෙනස් කරන්නේ නැහැ අපි. මෙන්න මේ ආකාරයෙන් ඡාප ඡේදනය කරනවා. දැන් මෙන්න මේ ඡේදන ලක්ෂ දෙක මෙන්න මේ ඡාප දෙක ඡේදනය වෙන ලක්ෂ දෙක හරහා අඳිනවා අපි මෙන්න මේ ආකාරයෙන් රේඛාවක්. ඔන්න බලන්න. දැන් මෙන්න මේ නිල් පාට රේඛාවත් කැපිලා යන විදිහට මම ඔන්න මෙන්න මේ කළු පාට රේඛාව අඳින්නයි මේ යන්නේ. හරි නේද? මෙන්න මේ ආකාරයෙන් නිවැරදිව ලක්ෂ ටික ඡේදනය කරගෙන ඔන්න පුතේ රේඛාවක් යනවා. දැන් මෙන්න මේ විදිහේ රේඛාවක් අඳින එක තමයි මේ ප්‍රශ්نين අපෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒ අනුව අපේ පළමු කාර්යපත්‍රිකාව අවසන් කරනවා. අපි ඔන්න ඒ අනුව පළමු ප්‍රශ්න පත්‍රය අවසන් වෙනවා. ඉතින් අපි ඔන්න දෙවන ප්‍රශ්න පත්‍රයට ඔබ ඔන්න සූදානම් කරගන්නයි හදන්නේ. පුතේ මතක ඇතුව ඔබ පිළිතුරු ලියලා තමයි මේ වීඩියෝ නරඹන්න ඕනේ. ඒ වගේම දෙවන ප්‍රශ්නේ පත්‍රයේ ඔබ හැකිතාක් බලන්න පිළිතුරු ලියන්න. මොකද පළමු ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලිවීම තුලින් මගේ මේ සාකච්ඡාවට සවන් දීම තුලින් ඔබ තුල දෙවන ප්‍රශ්න පත්‍රයේ ඉතාමත්ම හොඳින් පිළිතුරු ලියන්න හැකියාව ලැබේ. අපි මේ වගේ ප්‍රශ්න පත්‍ර 50ක් එක දිගට කරනවා. එකම ප්‍රශ්න පෙළක් එකම විදියට පොඩි පොඩි රටාවල් වෙනස් වෙමින් ප්‍රශ්නවල ආකෘති වෙනස් වෙමින් නැවත ප්‍රශ්න 50ක්ම සාකච්ඡා කරනවා. හරි? එක જાතියේ ප්‍රශ්නකි. ඉතින් ඒ හින්දා ඔබ දැනටමත් තාමත් මේ පොත ලබා ගත්තේ නැත්නම් තිරේ දැක්වෙන දුරකථන අංකයට කෝල් එකක් දෙන්න කියලා මතක් කරනවා. ඒතර ඔබට ගෙදෙට්ටම නිවසේම මේ පොත ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මතක ඇතුව අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි දිගින් දිගටම වීඩියෝ දානවා. යම් යම් පාඩම් සඳහා දැන් ඊටාම කෙටි වීඩියෝ දෙක තුනකින් මට
සාමාන්‍ය විශාල දැනුම් බාර ප්‍රමාණයක් බලලා තියෙනවා. ඉතින් දුව දරුවෝ කීප දෙනෙක් මම දැකලා දැන් කීප දෙනෙක් කතා කරලා දීප් කළා. ප්‍රතිශත පාඩමට පොඩ්ඩක් කියලා දෙන්නකෝ. ඊළඟට කෝණ පාඩම සවිතාවක් කියලා දෙන්නකෝ. මේ වගේ ලින්ක් රාශියක් තියෙනවා ප්‍රස්තාර පාඩමට. ඉතින් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම නොමිලේ මෙන්න මේ විදිහටම ඔබට වීඩියෝ කීපයක්ම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පුතාලා ඔයගොල්ලෝ channel එක subscribe කරලා තියාගන්න. අපි දාන වීඩියෝ දිගටම බලලා like එකක් දාන්න කියලා මතක් කරනවා. හරිද? ඉතින් යාළුවෝ ඉන්නවා නම් චුට්ටක් එකතු වෙලා අපේ මේ channel එකේ තියෙන ගණන් හතරෙන් විදිය බලලා එකත් එක්ක එකතු වෙලා ඕලන් ගණිත විෂය සාමාන්‍ය සාර්ථක ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න ඉරදා ගන්න කියලා මතක් කරනවා ඕගොල්ලන්ට. ඉතින් අදට එනම් පාඩම අපි අවසන් කරනවා. ආයිබෝවන් දුවේ දේවල් හැමෝටම ආයිබෝවන්. හොඳයි අපි එනම් හම්බෙමු දෙවෙනි ප්‍රශ්න පත්‍රෙත් එක්ක.